මේක ලෙස්බියන්. මෙන්න මේ පොත මේක ලෙස්බියන් ස්ටෝරි එකක්ද කියලා පහුගිය දවස්වල Facebook groups වල මම දැක්කා ෆොටෝස්ත් එක්ක මේක ෂෙයා වෙනවා. මම දන්නේ එකපාර මොකද්ද හේතුව කියලා. කොහොම හරි මේක ලෙස්බියන් ස්ටෝරි එකක්ද කියලා ගොඩක් අය අහන නිසාත් මම ඒ වෙද්දි මේක කියවලා ඉවර කරලා තිබුණ නිසාත් මට හිතුණා වීඩියෝ එකක් කරන්න මේ ගැන. මේ තියෙන C+. මම දන්නේ හරියටම මේක Cද C+ද කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. කොහොම හරි මේ තියෙන C+. මේක සුරද්ද මල්ගේ නවල් එකක්. සුරද්ගේ මම කලින් පොත් දෙකක් කියවලා තිබුණා. එකක් P7 අනිත් එක තමයි ඩුවෝ. ඒ පොත් දෙකෙන් මම වැඩිපුර කැමතිනේ ඩුවෝ එකට. හැබැයි C+ ආවට පස්සේ මම වැඩිපුරම කැමති මෙන්න මේ පොතට C+ එකට. මම ඒකට හේතුව කියන්නම්. මේ අර අපි හැමෝටම කියන්නේ සමහර ජීවිතේ සමහර වෙලාවල් වල තියෙනවා නිකන් මේ සමහර කාරණා ගැන දැනගන්න මාර මෙව් එකක්. මම දන්නේ මට හිම සමහර දේවල් තියෙනවා. ඒ වගේ මට තිබුණා නිකන් දැනගන්න ඕනිකමක් මම විරුද්ධ ලිංගිකෙක් නිසා මට සමලිංගිකයන්ගේ ගනුදෙනු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම මෙහෙම එකක් දැනගන්න මට ඕනිකමක්. ඒ කියන්නේ මට එහෙම යාළුවෙක් ඉඳලත් නෑ. මට එහෙම දෙයක් අර ළඟින් එහෙම ආශ්‍රය කරන කෙනෙකුගෙන් හරි එහෙම මුකුත් මේ එහෙම එකක් ගැන අපි කතා බහ වෙලා අර එහෙම අපිට යාළුවෙක් ඉඳලා අපි ඒගොල්ලන්ට සපෝට් කරලා එහෙම මුකුත් තිබුණේ නැහැ. ඒ නිසා මට හරි ඕනිකමක් තිබුණා ලෙස්බියන්ලගේ ගනුදෙනුවක් කොහොමද වෙන්නේ කියලා දැනගන්න. හිතනවා මේ සුරද්දමල් C+ කියන නවල් එක හරහා 100 චුට්ටක් විතර හොඳ 50ක්ම නෑ. ඒ වගේ මේක පොඩ්ඩක් මට කම්ප්ලීට් වුණා කියලා. දැන් මම එහෙම කියපු ගමන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේක ලෙස්බියන් ස්ටෝරි එකක් තමයි කියලා. මම කියන්නේ මේක ගැහණු ළමයිගේද පිරිමි ළමයිගේද නැතුව මේක ලව් ස්ටෝරි එකක් විදිහට කියවන්න. හරියට කියව ගන්න. එහෙම කියව ගත්තොත් මං හිතනවා මේක අර ප්‍රේමය ගැන අපිට කියවන්න තිබුණු ලස්සනම පොතක්. ඇත්තටම එහෙමයි. ආදරය ගැන හරි ලස්සන කතාවක් මේක. දැන් අර පොත් ටිකක් ගන්නනුත් නිසාද මන් දන්නේ කට්ටිය නිකන් පොත ගැන කොහොමද විස්තර කියලා අහලා තමයි පොත් ගන්න කියවන්න. ඒ නිසා මේ පොත ගැන චුට්ටක් කියන්නම්. C+ ඇතුලේ ඉන්න ගැණු ළමයි 3 දෙනෙක්. ඒ නිසාම තමයි ගොඩක් අය මේක ලෙස්බියන් ස්ටෝරි එකක් වෙන්න ඇති කියලා හිතන්නේ. ගැණු ළමයි 3 දෙනෙක් ඉන්නේ මානසි, දිල්හානි සහ මුතු කියලා. ඒ ගැණු ළමයි 3 දෙනා හැදෙන්නේ වෙනස් සමාජීය, වෙනස් ආර්ථිකමය, වෙනස්ම චින්තනයන් තියෙන පරිසරයන් තුනක. ඒ හැදිලා ඒක 3 දෙනාම එක කැම්පස් එකකට එනවා. ඒ ආවට පස්සේ එතනින් එහාට යාළගේ යාළුකමක් හැදිලා ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ටිකක් අර ජීවිතේ ටිකක් බරපතල ගනුදෙනු ලුකමක් හොඳ සම්බන්ධයක් බවට පත්වලා එතනින් එහාට යාළගේ ජීවිතය අරන් යන කොටසෙදී ඒක ලොකු තීරණයක් බවට පත් වෙන කතාවක් තමයි මේක ඇතුලේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මම ආයෙමත් කියන්නේ මේක ලෙස්බියන් ස්ටෝරි එකක් කියලා හිතන්න නැතුව ගැණු ළමයිකද පිරිමි ළමයිකද එහෙම හිතන්න නැතුව මේක ලව් ස්ටෝරි එකක්. මේක ආදර කතාවක් විදිහට කියව ගන්න. මේක මම හිතනවා සුරත්ගේ අනිත් පොත් දෙකටම වැඩිය ටිකක් හොඳ පොතක් කියලා. මට මේ තීහාතා නම් එච්චර ලොකුවට ඉන්ට්‍රෙස්ට් නෑ. මොකද හේතුව මට හැම වෙලේම හිතෙන්නේ මේ තීහාතා කියන පොත නිකන් අර ප්‍රේමාලු ෆිල්ම් එක වගේ කියලා. 2024 මතක ඇති ෆිල්ම් එකක් රිලීස් වුණා ප්‍රේමාලු කියලා. ඒ ෆිල්ම් එකේ තර පොඩි ඩයලොග් එකක් නිසා තමයි මුළු ෆිල්ම් එකම දිව්වේ. ඒ වගේ තීහාතා කියන පොතත් අර ටොෆිකොලේ ඉන්සිඩන්ට් එකක් නිසා මට හිතෙනවා පොත කට්ටිය කියවුවා. ඒ ඇරෙන්න මට මගේ පෞද්ගලික අදහස. ඒ ඇරෙන්න මට ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් නෑ. ඩුවෝ කියන පොතේ ඊට වැඩිය සැහෙන හොඳයි. හේතුව ඩුවෝ කියන එකේ තියෙනවා මේ පොතේ තියෙන පොඩි දේවල් ටිකක්. ඩුවෝ එකේ තියෙන අර කතාව ලියාගෙන ඇදගෙන යනකොට එයා පරණ සින්දු ටිකක් පාවිච්චි කරලා කතාවටත් හරියන ඒ දෙබස් වලටත් ගැලපෙන එහෙම ලොකු නිර්මාණාත්මක ලියවිල්ලක ඉදලා තිබුණා සුරත්. ඒක සැහෙන හොඳයි සහ හරි ආකර්ෂණීයයි. ඒකම මේකේ තියෙනවා මම පෙන්නන එකක් දෙකක් මේ තියෙන්නේ මේක මේ හැම පරිච්ඡේදයකම තියෙනවා මේ වගේ පොඩි සින්දුවක්. පාඨකයෙක් විදිහට මම සෑහෙන try කරා. ඇත්තටම සෑහෙනම try කරා මේ වචන මේ ටික කියන්නේ මේ පද හතර මේ වාක්‍ය හතර කොහොමද මේ පරිච්ඡේදේ මේ කොටසට ගලපගන්නේ කියලා. කියන්නේ ඒක ගැලපෙන්නේ මේ ගැණු ළමයි තුන්දෙනාගේ මොන චරිතයටද? එයාගේ කොතනටද? කියන්නේ එයාගේ ජීවිතේ කොතනද? කොයි ගනුදෙනුවටද? මම මාන try එකක් දුන්නා. ඒ නිසා මට ඩුවෝ වගේම කිසිම ඇත්තටම ඩුවෝ කිව්වෙත් කම්මැලිකමක් නැතුව ඩුවෝ සහ C+ කියන්නේ හරි ආකර්ෂණීය ලියවිල්ලක් තියෙන හොඳ විදිහට ලියපු. ඇත්තට මේක හරි නිර්මාණාත්මක ලියවිල්ලක්. මට ඒක තමයි ඒක හරියටම වචනේ.
කම්මැලි නැතුව කියවන්න හිතෙන පොත් දෙකක්. ඉතින් කොහොම හරි සුරත්ගේ මං හිතනවා බෙස්ට් එක තමයි C+.